අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ ඉලෝන් මස්ක් විසින් අලුතෙන්ම නිෂ්පාදනය කරලා තියෙන Grok AI කියලා මේ AI සයිට් එකක් ගැන. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාලට YouTube Shorts වලට හරි TikTok වලට හරි දාගන්න මේ AI වීඩියෝ හදාගන්න කිසිම එකක් සල්ලි ගෙවලා තමයි අපිට ගන්න පුළුවන්. VEO3 උනත් මුලදී ෆ්‍රී හදන්න දුන්නාට පස්සේ ඒවට සල්ලි ගත්තා. ඉතින් අර ඒවල සීමා කාලයකුත් තියෙනවා කියලා කිව්වා. ඉතින් මේ දවස්වල ගොඩක් කට්ටියට හොඳ quality AI වීඩියෝ ජෙනරේට් කරගන්න වීඩියෝ ජෙනරේටර් එකක් නැහැ. ඉතින් ඒකින්ද මම හිතුවා මෙන්න මේක ඔයාලට කියන්න. මේක නම තමයි Grok AI grok.ai කියන එක තමයි මේකේ ඇඩ්‍රස් එක. ඒ කියන්නේ මේක ඉලෝන් මස්ක් විසින් තමයි මේ ඊයේ පෙරේද හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේකට යනවා නම් මේකේ ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන් high quality ෆොටෝ. ඒ වුණාට ඉස්සෙල්ලාම දැන් ගොඩක් අය වීඩියෝ නේ වැදගත් වෙන්නේ. ඒකේ ඕනම සයිස් එකකින් පුළුවන් වීඩියෝ ජෙනරේට් කරගන්න. ඉතින් වීඩියෝ වැදගත් වෙන හින්දා ඔයාලට පුළුවන් වීඩියෝ ගන්න නම් ඔයාලට තියෙන්නේ මෙන්න මේ වගේ ඔයාලගේ ඕන ෆෝන් එකකින් හරි PC එකකින් හරි සර්ච් බාර් එකට ඇවිල්ලා ගහන්න ඕන Grok AI video generator කියලා ගහන්න. ඕගොල්ලෝ නිකන් grok.ai කියලා විතරක් ගහලා එන්ටර් කරන්න එපා. එතකොට ඔයාලා මේ වෙබ්සයිට් එකට යයි. හැබැයි ඔයාලට ඒකෙන් ෆොටෝ විතරක් ජෙනරේට් කරගන්න පුළුවන්. මේව නිකන් සර්ච් කරන්න Grok AI video generator අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙම කරලා සර්ච් කරන්න ඕනේ. නැත්නම් ඔයාලට ෆොටෝ විතරක් ජෙනරේට් කරගන්න පුළුවන්. මේ තියෙන උඩම වෙබ්සයිට් එක මෙන්න මේ යටින් තියෙන make your own video flow with Grok imagine කියලා අන්න ඒකට තමයි ඔයගොල්ලෝ මේ උඩ එකට ගියත් ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන්. මේකෙත් පුළුවන් ෆොටෝ ජෙනරේට් කරගන්න. හැබැයි ප්‍රධාන වශයෙන් මේක වීඩියෝ ජෙනරේට් කරන්නේ. මෙන්න මේකට යන්න. පෙරොන් ලාංඡන දෙකම එකයි. අර මේකෙදි අපිට වීඩියෝ ජෙනරේට් කරන්න බෑ. මේකෙදි වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. ඒක තමයි එකම වෙනස. ඊට පස්සේ දැන් අපි මේකට යනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා. ටික වෙලාවකදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ අපේ Grok AI එක ඕපන් වෙනවා. ඉතින් අපි බලන් ඉමු ලෝඩ් වෙනකන්. පේනවනේ යාළුවනේ දැන් ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට Grok AI එක ලෝඩ් වෙනවා. ඉස්සෙල්ලාම ඔයාලට තියෙන්නේ මෙන්න මේ වගේ අර Bitcoin වගේ අර e-money අර ඒවල මේ අර ලාංඡනයක මේ වීඩියෝ එකක් ඒක ඔයාලා ගණන් ගන්න ඒක ඇත්තට වැඩක් නැහැ. මේ විදිහට ඒගොල්ලෝ මෙන්න මේ විදිහට මේ චුට්ටක් අර ස්ක්‍රෝල් කරලා යටට ආපුවම මේක ඔයාලට ෆෝන් එකෙත් පුළුවන්. යටට ආපුවම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා මේ Grok imagine updates කියලා sign up හරි sign in හරි කියලා. ඔයාලට පුළුවන් sign up වෙන්න මෙන්න මේ විදිහට sign up කියන බටන් එක උඩ ක්ලික් කරන්න. මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා sign up කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා. මෙතෙන්ට ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙතන ඊමේල් එක මෙන්න මේක ක්ලික් කරලා ඊමේල් එකකින් sign වෙන්න පුළුවන්. නැත්නම් Apple account එකකින් sign වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට හොඳම තමයි මේ Google account එකකින් sign වෙන එක. මම මේකට register වෙලා ඉන්නේ. ඒකින්ද මම මේ sign in කියන එක දෙනවා. sign in කියන එක දීලා මම මෙතනින් sign in කියන එක දීලා මම දැන් මේකට sign වෙන්න යන්නේ. ඉතින් යාළුවනේ පේනවනේ මම දැන් මේකට sign in වුණා. sign in වෙන කියලා නම් මම දැම්මේ නෑ. දැන් මේ තියෙන්නේ sign in වෙලා දැන් මේක load වෙනවා. load වුණාට පස්සේ වලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. මේක මේ imagine කියන කොටස තමයි අපි ඉන්නේ. මේක දැන් මේ imagine විතරයි මෙතනින් පුළුවන්. මෙන්න මේ විදියට ඔයාලට තියෙන්නේ මෙන්න මේ imagine කියන තැනට ගිහලා ඔයාලට කැමති විදිහේ දෙයක් මේ ඔයාලට ජෙනරේට් කරගන්න ඕන විදිහ මේක ඕනම දෙයක් කිසිම එකක් කියන්නේ නැහැ මේක අමාරුයි මේක ජෙනරේට් කරන්න අමාරුයි කියලා කිසිම විදිහේ වීඩියෝ එකක් කියන්නේ නැහැ. ඒක ෂුවර් කරලා කියන්න බෑ. නමුත් මම මෙච්චර කල් ජෙනරේට් කරපු හැම වීඩියෝ එකකම කිසිම එහෙම දෙයක් කිව්වේ නැහැ. ඕනම වීඩියෝ එකක් අර VEO3 වගේවත් මේක ජෙනරේට් කරන්න අමාරුයි එහෙම කියන්නේ නැහැ මේකේ. මේක ෂෝට් සයිස් එකකිනුත් පුළුවන් ලොන් සයිස් එකකිනුත් පුළුවන්. දැන් මම නිකන් ෂෝට් සයිස් එකකින් කරන්නේ. මේ වගේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට එක එක වීඩියෝත් තියෙනවා. මේ වීඩියෝ එකක මෙන්න මේ සලකුණු උඩ ක්ලික් කරාම ඒක මේක් වීඩියෝ. ඒ කියන්නේ එතකොට ඒ ෆොටෝ එක වීඩියෝ එකක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් දැන් මෙන්න මේ ටයිප් කරන එකේ ඔයාලට පුළුවන් මේ වගේ ෆොටෝ එකක් හදාගන්න. දැන් මම කියනවා cat eating a carrot කියලා ටයිප් කරනවා. cat eating a carrot කියලා ටයිප් කරනවා. මේ විදිහට cat eating a carrot කියලා ටයිප් කරලා මෙතන මේ ඊතලේ තියෙන එන්න එක ක්ලික් කරනවා. ඊතලේ ක්ලික් කරාට පස්සේ මෙන්න විදිහට ලෝඩ් වෙනවා. ගොඩාක් ලෝඩ් වෙනවා. මෙන්න මේ විදිහට පේනවනේ යාළුවනේ ඔයාලට මේ කැරට් වල අපෝසපනවා. මේක නම් පොඩ්ඩක් අවුලක් තියෙනවා මේ මෙතන. නමුත් ගොඩක් ඒවා මේ වගේ ලස්සන ෆොටෝ ජෙනරේට් වෙලා එනවා. මම දැන් මේ වලින් මේක ටිකක් කියුට් ඔය ඕන තරම් තියෙන ගොඩාක් තියෙනවා. දැන් මේක ටිකක් මට කියුට් වගේ හිතෙන හින්දා මම මෙතන මට මේක තමයි වීඩියෝ එක කරගන්න ඕනේ. ඒකින්ද මම මේක
මේක් වීඩියෝ කියන තැන ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙන්න මේක මෙන්න මේ රවුම මෙන්න මේ විදිහට කැරකිලා මෙන්න මෙතෙන්ට සම්පූර්ණ වුණාම ඔයාලට ටක් ගාලා මේක ඒ තරම් වෙලා යන්නෙත් නෑ. තප්පර 3-4ක් ඇතුළත මේ වීඩියෝ එකත් හැදෙනවා. ඔන්න බාන්න යාළුවනේ මම බොරුද කියන්නේ කියලා. මෙතනින් ඔයාලට ඒ වීඩියෝ එකත් ගන්න පුළුවන්. තව ටිකක් තියෙනවා. පේනවනේ යාළුවනේ මේ දැන් මේ පූසා මෙන්න මේ විදිහට කැරට් ගෙඩියක් කනවා පේනවා ඔයාලට. එතකොට මේ පේනවනේ මේ වීඩියෝ එක හරිම ලස්සනයි. ඉතින් දැන් මේක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මෙන්න මේ වීඩියෝ එක උඩ ක්ලික් කරන්න ඕන. මේක ෆෝන් එකේ උඩ මෙහෙමමයි කරන්නේ. ෆෝන් එකේ මීට වඩා සයිස් එක පොඩි වෙලා පේනවා. ඒ යන්නේ කිසි වෙනසක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට දැන් වීඩියෝ එක ඔයාලට ප්ලේ වෙනවා. ඊට පස්සේ ඔයාලට දැන් මේ වීඩියෝ එක පුළුවන් type to customer ඔයාලට පුළුවන් දැන් මේ වීඩියෝ එකේ යම්කිසි වෙනසක් කරගන්න ඕන. ඒ කියන්නේ දැන් මේ කැරට් ගෙඩිය වෙනුවට මෙතන ඔයාලට ඕන නම් ඇපල් ගෙඩියම ආවා ගන්න. ඔයාලට මෙතන type කරන්න පුළුවන් change the ඔයාලා ඒ වීඩියෝ එකට දාන දේ අදාළ දේ ඔයාලට type කරගන්න පුළුවන් ඕන දෙයක්. change මම මෙතන type කරනවා change the carrots අල දෙකක් තියෙනවා මෙතන carrots from apples කියලා මම type කරනවා. type කරලා මෙන්න මෙතන මේ වීඩියෝ සලකුණ තියෙන අන්න ඒකට ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට load වෙනවා. වීඩියෝ එකත් play වෙන ගමන් මේකත් load වෙනවා. ඉතින් පේනවනේ යාළුවනේ මෙන්න මේ විදිහට දැන් මේ කැරට් ගෙඩිය වෙනුවට මෙතන මේ අර ඇපල් වගේම වෙනවා. මේ අර කැරට් ගෙඩි දෙකකුත් තියෙන අතර ඒව එකපාර නිකන් ඇපල් වලට මාරු වෙනවා වගේ. ඒක පොඩි ඉතින් අවුලක් තියෙනවා. ඒක ඔයාලට මෙතනින් ආයෙමත් කියන්න පුළුවන් කැරට් සම්පූර්ණයෙන්ම මයින් කරන්න කියලා. එතකොට ඒගොල්ලෝ ඒක හදලා දෙනවා. කොහොම වුණත් මේ විදිහට ඔයාලට දැන් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ අර ඒ වීඩියෝ එක එඩිට් කරගන්න ඕන නම් විතරයි ඔයාලට තියෙන මේක ක්ලික් අර අදාළ දේ ටයිප් කරලා මෙතන ක්ලික් කරන්න ඕන. දැන් මේ වීඩියෝ එක අපිට හොඳයිනේ. මේක ඩවුන්ලෝඩ් කරගන්න නම් මෙන්න මෙතන මේ හදවත් සලකුණට එහා පැත්තෙන් තියෙන මේකට ඩවුන්ලෝඩ් නේ. ඒක උඩ ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම ඔයාලට මේක ඩවුන්ලෝඩ් වෙලා බලා ගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් වෙනවා මෙන්න මෙතනින්. එතකොට දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි තප්පර කිහිපයකින් මේක ඔයාලට මේ ක්‍රියාදාමය කරගන්න පුළුවන්. මෙතන යට ගියාම මේ වගේ තව වීඩියෝක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ලස්සන පූස වෙන්න ඕන තරම්. මම නම් දෙක හොඳ මේ AI වීඩියෝ ජෙනරේටර් එක තමයි මේක. මේක ඊයේ පෙරේද තමයි මේ උනේ. ඉතින් මේකේ මේ පාසකම විතර නෙමෙයි වොයිස් එක ජෙනරේට් කරගන්නත් පුළුවන්. මම හිතන්නේ මම මේ වොයිස් කියන ටැබ් එක ක්ලික් කරා. එතකොට මේ මයික්‍රොෆෝන් එක යූස් කරන්නද කියලා අහනවා. මම මේකට මේ උඩම තියෙන එක දෙනවා. දුන්නට පස්සේ මයික්‍රොෆෝන් ඉන් යූස් කියලා වැටෙනවා. ඊට පස්සේ දැන් මෙතන මේ තව එකක් වොයිස් මොකක් හරි එතන අපිට පුළුවන් වොයිස් ජෙනරේට් කරගන්න මං හිතන්නේ. මං ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ. කොහොම වුණත් මං හිතන්නේ එහෙම තමයි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් උදව් වෙයි කියලා. ගොඩක් AI වීඩියෝ හදන අයට. මොකද මේ දවස්වල ගොඩක් අය හොය ඉන්නේ අලුත්ම වීඩියෝ දවස්වල AI වීඩියෝ ජෙනරේටර් එච්චර හරි නෑ. සල්ලි ගන්නවා. ඉතින් ඒ වගේ ඒවා බැරි හින්දා ඔන්න මං ඔයාලට අලුතෙන්ම අරන් ආව Grok AI කියන සයිට් එක. පුළුවන් තරම් මේක ඔයාලා පාවිච්චි කරලා බලන්න. මතක ඇතිනේ. එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න. මගේ වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් ගිහින් එන්න. bye.